ඒකටච් බ්‍රෝ YouTube චැනල එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ගොඩ කාලෙකින් තමයි වීඩියෝ එකක් එන්නේ. ඉතින් ඒකට හැමෝම සෝරි වෙන්න ඕනේ. ඉතින් අද මම ඔයාලට ගෙනල්ලා තියෙන්නේ සුපිරි ගැජට් එකක්. ඉතින් අපි බලමු මේක අන්බොක්ස් කරලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔයාලා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එකත් ඕල් දාලා තියාගන්න. එහෙනම් අපි යන් වැඩි කතා නැතුව වීඩියෝ එකට. හරි ඉතින් මම මේ විදිහට පාස්ටල් දෙකක් ගෙනත් තියෙනවා. මේක ඩරක්ස් එකක්. ඉතින් අපි අනිත් එක නම් ගෙනාවේ මම Facebook එකෙන් දැකලා ඒකේ page එකක් තිබ්බා. මම ඒ details ටික දාන්නම්. ඉතින් අපි මේ විදිහට මුලින්ම ඩරක්ස් එකේ box එක open කරන් බලමු. ඉතින් ඩරක්ස් එකේ අපිට බලගන්න ඕන පැකේජ් එක නම් හොඳටම තියෙනවා. සේෆ්ටි හොඳටම තියෙනවා. මොකද මේක බබල් රැප් වලින් කවර් කරලා තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ හින්දා වැහුණත් ඩැමේජ් එකක් වෙන්නේ නැහැ. ඉතින් අපි බබල් රැප් එක කපාගෙන මේ box එක එළියට ගන්න බලමු. හරි ඉතින් මේ විදිහට එළියට ගත්තට පස්සේ අපිට බලාගන්න පුළුවන් අපේ කැමරාවේ ෆොටෝ එකක් තියෙනවා. ඒ වගේම ස්මාර්ට් නෙට් කැමරා කියලා ගහලා තියෙනවා. ඉතින් අපිට තව බලාගන්න පුළුවන් මේකේ අර වීඩියෝ ක්ලිප් වලින් වගේ ෆොටෝ ටිකක් දාලා තියෙනවා. ඉතින් අපි බලමු මේ box එකේ සයිඩ් එක ගත්තාම V380i Pro කියන app එක තමයි මේකට support කරන්නේ. ඉතින් අපිට ඉතින් මේ පැත්තේ බලාගන්න පුළුවන් Wi-Fi support කරලා මේකට. ඒ වගේම තමයි 2-way audio, ඒ වගේම තමයි human detection තියෙනවා. cloud storage එකක් බලා ගන්න පුළුවන්. night version එකක් බලා ගන්නත් පුළුවන්. හරි ඉතින් අපි මේ box එක පැත්තකින් තියන් ඊළඟ box එක unbox කරන් බලමු. ඉතින් ඒක මේ විදිහට box එක පේන්නේ නැහැ. cover කරලා ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි unpack කරන්න බලමු. ඉතින් අපිට මේ එළියට ගත්තාම බලා ගන්න පුළුවන් මේකේ box එක ඩරක්ස් එකකට වැඩිය වෙනස් කියලා. ඒ වගේම තමයි අපිට බලා ගන්න පුළුවන් Wi-Fi panorama camera කියලා උඩ ගහලා තියෙනවා. ඉතින් මේකෙත් ෆොටෝ එකක් තියෙනවා. කැමරා දෙකම නම් එක වගේ. ඉතින් අපිට එහා පැත්තෙත් ඒ විදිහටම බලා ගන්න පුළුවන්. ඉතින් අපිට දෙපැත්තෙන් බලා ගන්න පුළුවන් කැමරාවේ ෆොටෝ දෙකක්. ඉතින් අපි ඩරක්ස් එක මුලින්ම ඕපන් කරන් බලමු. ඉතින් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එකත් ඕල් දාලා තියාගන්න. හරි ඉතින් අපි මේ විදිහට ඕපන් කරගමු. ඉතින් අපිට බලා ගන්න පුළුවන් user guide වගේක් තියෙනවා උඩම. ඉතින් මේකෙන් අපිට බලා ගන්න පුළුවන් app එක connect කරන හැටි, ඒ වගේ ඔක්කොම විස්තර ටික මේකේ තියෙනවා. ඉතින් මේ තව කොලයක් තියෙනවා. ඒක නම් ඇත්තට වැදගත් නෑ. හරි ඉතින් අපි box එකේ බලමු තව මොනවද include වෙන්නේ කියලා. ඉතින් අපිට මේ විදිහට බලා ගන්න පුළුවන් holder එකක් කියලා ලේවලා තියෙනවා. ඉතින් මේක trade තියෙන holder එකක්. ඉතින් ඒක ගොඩක් වටිනවා. හරි ඉතින් අපි මේ විදිහට අපේ main device එක වෙන අපේ Wi-Fi camera එක බලමු. ඉතින් අපිට මේ විදිහට බලා ගන්න පුළුවන් අපේ Wi-Fi කැමරාව. ඒකත් polythene seal දාලා වෙලා තියෙන්නේ. ඉතින් අපිට මෙන්න මේ විදිහට අපේ ප්‍රීමියම් ලුක් එකක් තියෙන කැමරා එක බලා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේ ගොඩක් බරයි. අපිට මේ කැමරාවේ පිටිපස්සේ බලා ගන්න පුළුවන් මේ ස්පීකර් එකක් තියෙනවා. මොකද මේක 2-way audio නේ. ඉතින් ඉස්සරහයි වගේම තමයි අපේ කැමරාව බලා ගන්න පුළුවන්. මෙගාපික්සල් 3ක් කැමරාවක් තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. යට අපිට බලා ගන්න පුළුවන් මෙමරි කාඩ් එකක් දාන්න පුළුවන් ස්ලොට් එකක් තියෙනවා. ඒ වගේම තමයි ඊට එහා පැත්තේ රීසෙට් බටන් එක තියෙනවා. ඉතින් බටන් එකක් නෙවෙයි මේකට අර කූරක් දාලා තමයි මේක රීසෙට් කරන් තියෙන්නේ. හරි ඉතින් අපි දෙවෙනි පැකේජ් එකත් ඕපන් කරන් බලමු.
හරි ඉතින් ඒ බොක්ස් එකත් ඕපන් කරගත්තට පස්සේ අපිට බලාගන්න පුළුවන් ඒකෙත් හෝල්ඩර් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒකත් වටිනවා. ඉතින් අපි බලමු කැමරාවත් එළියට අරන්. ඉතින් මේ විදිහට අපිට බොක්ස් එකේ බලාගන්න පුළුවන්. ඒක නම් වෝල් එකට හරි මොකේකට හරි මවුන්ට් කරලා තියන ටිකක් තියෙනවා. ඉතින් ඒ වගේ තමයි මේ චූසර් ගයිඩ් එක බලාගන්න පුළුවන්. හරි ඉතින් අපි මේ පොලිතින් සීල්ලෙන් කැමරාව එළියට ගත්තට පස්සේ අපිට ඒක නම් හැබැයි ඩරක්සෙන් ගෙනාපු එකට වැඩි බර අඩුයි. ගොඩක් අඩු නෑ, සාමාන්‍ය බර අඩුයි. ඉතින් ඒකෙත් බලාගන්න පුළුවන් අර විදිහට කැමරාවයි වටේ ෆ්ලෑෂ් ලයිට් එකක් බලාගන්න පුළුවන්. ඉතින් මේ යට තියෙන හෙඩ් එක 360ක් රොටේට් කරන්න පුළුවන්. ඉතින් මේකෙත් පිටිපස්සේ බලාගන්න පුළුවන් මෙමරි කාඩ් ස්ලොට් එකක්. ඒ වගේම තමයි මේකේ රීසෙට් බටන් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා ඊට හැපැත්තේ තියෙන bell icon එකත් ඕල් දාලා තියාගන්න. ඉතින් අපි මේ විදිහට දෙකම බලද්දී ඒ කියන්නේ කිසිම වෙනසක් පේන්නේ දෙකම එක වගේ තමයි පේන්නේ. ඔයාලට මේක buy කරන්න ඕන නම් මම link description එකේ දාලා තියෙනවා. ඔයාලට ඉතින් buy කරන්න පුළුවන්. ඉතින් ඔයාලට මේක app එකට connect කරන්න හැටි ඒක ඕන නම් අනිවාර්යෙන් පල්ලෙහෙන් comment එකක් දාන්න. එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා ඊට හැබැයි තියෙන bell icon එකත් ඕල් දාලා තියාගන්න.